ඔව්. ආදරේ. මල්ලි කරදර කරන්න එපා අයියට වැඩේ කරන්න දෙන්න. මං කියලා තියෙන්නේ ඔයාට ඔය පුටුවෙන් වාඩි වෙලා ඉන්න කියලා. මෙතන මේ හදලා තියෙන්නේ එහා පැත්තේ හදලා දෙක වැරද්ද? නෑනේ. මේ වැරද්ද මෙතන හදලා. හදුවද වැරද්ද එහා පැත්තේ? මෙතන හදලා මෙතන. හදලාද? ඔයාගේ වැරද්ද ඉතින් ඔයා දැනගන්න බෑ. කොබලන්. හදලා තියෙන එකයිනේ. 88 එතන එකක් හදලා තියෙනවා. හදලා තියෙනනේ. කමන්න නැහැ එහා පැත්තේ ලිව්වට කමන්න තාත්තේ. කමන්නේ මේක ලියන්න. කොබලන් එහා පැත්තේ. මේ වෙන වැඩ කරන්න එපා මේ පොතේ වැඩ විතරයි හරියට. අර පැත්ත මේ පැත්ත ඒව නෑ. පොතේ වැඩ කරන්න. ඊවසයිද? වසයින් ඉන්න මොන බලන්නකෝ දැන් වැඩ කරන්න ගත්තම. පොතේ වැඩ කරන විතරයි ලියන්න. මේක ලියන්නේ මේ වැරදි වෙච්ච. දැන් එහා පැත්තේ ලිව්වද 88 32 56. හරි. ආකල් ලියන්න. පුතා නම් බෑ වැඩේ ඉවර කරන්න. මට කෑ ගහන්නත් බෑ සෙල්ලම් කරන්න ඕන වැඩේ කරන්න. 8යි 9යි 2යි. දැන් මේ 89 මේ ලියන්න. ලියන්න. යාතුම වචන අපුඩි කියන්න. හරියට කියන්න. ඊළඟට තියෙන්නේ 89 අදිගිරි මොනවා විතර ගන්න. ini seluar darah feeling ගහන්න ඕන. මෙයාට වැඩ කරන්න පුළුවන් බැරි නෑ. නිතරම මකන්න කියන්න එපා. හරිද? දැන් ඒක හරිනේ ඉතින් මේක හරිනේ. මේ ඉලක්කම් පුතේ මෙහෙම මේ පහල ලියනකොට මෙහෙම ලියන්නේ හැම වෙලාවෙම. දැන් මේ පහල ලියවනේ මෙහෙම ලියන්නේ. මෙන්න පහල ලියන්නේ. හැම ලියලා මේ එන්නොත් මෙතෙන්. මේ ගානට එන්න ඕනේ. මේ ගන්න. මේ වගේ පහල ලියන්නේ. ලස්සනයි නේද? ඒක ඉතින් ඒ වගේ ලියන්න ඕනේ. ඉතින් මං ලියන්නේ අර මං ලියන්නේ කිව්වේ මේ පොන්දේ ගන්නට මෙතෙන්ට එන්න ඕනේ මේක. හරිද? මං වඩ කියලා දීලා තියෙන්නේ අර උඩ ඉරේ ගානට මෙහෙම ඇවිල්ලා පහේ රවුම මෙහෙම එනකොට එක ගානට දෙපැත්තම එන්න ඕනේ කියලා කියලා තියෙනවනේ. නෑ. එහෙම නෙමෙයි. උඩ ඉඳලා පහ පටන් ගන්න තැනක් තියෙනවා. ඒ ඉස්සර ලියන විදිහට නෙමෙයි ලියන්නේ. 100 එක දන්නවා. නෑ. එහෙම නෙමෙයි. ඔයා ලියන විදිය තමයි හරි. ඔයා ලියන විදිය හරි. 100 කිව්වේ වෙන දෙයක්. මේ කොන්දේ ඉන්නවනේ මේකේ ගන්න. හරි. අන්න අහගන්න. හරි. ඔයා ලියන විදිය. දැන් ලියන්නකෝ. හරි දැන් ලියන්න. 100ට කියලා දෙන්නකෝ. ඕක මොකද? 100ට කියලා දෙන්නකෝ මේ. ඒක හරියද උත්තරේ? 100ට කියලා දෙන්නකෝ ඒක හරියද කොහොමද හැදුවේ කියලා? මොකද ඒ 100 දන්නේ නැහැ ඒ ක්‍රම. 100 හදන්නේ වෙන ක්‍රමයකට. දැක්කනේ අලුත් ක්‍රම. වැඩේ තියෙන්නේ මේකනේ දැන් අතේ ඇඟි නැති වුණොත් මොකද කරන්නේ? නෑ අතේ ඇඟිලි අලුත් ක්‍රම ඒක තමයි. පුතා ලියන්න ඊළඟ පෙඩෙත් හදන්න. අකුරු ලස්සන වෙන්න ඕනේ. අපි පොඩි කාලේ ඔය ටික වෙනස් විදිහට හැදුවේ.
ඊළඟට ඒක හැරි. 35යි 12යි. මේ ඔයාට ওই ටීචර් අනිත් පැත්තට හරවල එවයි ඈ. හරියට ලස්සන. 35 මේ එක රූල හැරි. ඒක තමයි කිසිම කල්පනාවක් නැතුව පේනවනේ. පේනව නේද? ඉස් දෙකනේ 35ද? හරි. 35 ඊළඟට 22යි 22 නේ. 12යි. එතකොට ඔයාලට කෙලින් අල්ලන්න කියලා නැද්ද? ඒ කියලා තියෙන කෙලින් අල්ලන්නේ. එයා කොලින් කෙලින් අල්ලන්නේ නැහැ. ඔහොම තමයි පුත අල්ලන්නේ. කෙලින් අල්ලන්න හරවල කිව්වට හරවන්නේ නැහැ. පොතත් කඩලා තියෙන දැන් හරවල. අනියෝ නිතර ඉර ගන්නකොට කෙලින් ගන්න උත්සාහ ගන්නවා. මට ලේසි ඒ විදිහට පොත තියාගන්න. අර පාටු විදිහට ඉන්නවා. දැන් 3 4 5 3යි. මොක් මටත් පැටලෙනවා. අල්ග දෙක විදිහ වැඩි වුණා. දෙක තුන. ආයෙ කියලා දෙන්න 100ට ඒ කොහොමද කරේ කියලා. 5යි 2යි අඩු කරාම කොහොමද එන්නේ කියලා ආයෙ 100ට කියලා දෙන්නකො. 100 දන්නේ නැහැ. 5යි 2යි නෙවෙයි අඩු කරන්නේ. ඔය ඒක තමයි ඔයා කියලා දෙන්න. එකේ ඉඳන් උඩ එක හම් වෙනකන් ගණන් කරලා ඇඟිලි ගන්න. ඒක කරලා පෙන්නන්න 100ට. 100 දන්නේ නැහැ. 1 3 මේ දැන් කියන්න ඕනේ. මෙතන තියෙන්නේ 2. මෙතන තියෙන දෙක එකට පස්සට ඉඳන් 3 4 5 6 7 3 4 5 දැන් අඟිලි ගන්න 3යිනේ. අඟිලි ගන්න 3 ඉතින්. හරි. අන්නේම කියලා දෙන්න. දැන් ඉවරයිද? තව තියෙනවා. ඉවර වෙන්නේ කොහොමද? තව තියෙන වැඩි. දැන් බලන්න මේක ලිව්වා. මේක ලිව්වා. මේක ලිව්වා. මේ පැත්තේ නේද ඉවරද? නෑ දෙක ඉවරයි. 100ට දුනා. බාන් 100ට පෙන්නන්නකො පරණ වැඩ කරපුවා. පරණ කරපු ඒවා ඇදිනේ. ඒ හදන්න. ඔව්. එයි. ඔව්. පරණ දවස් කරපු එක. මෑලවල බදිනවා අම්මට මෙහි ඉන්න කියන. මගේ ඇටයක් කටින්. ඔයා අර එහා පැත්තේ තව ගණන් වගේක් තිබුණා තව නෑ මේ වැරදි ගොඩක් තිබිච්ච ගණන් වගේක් තිබුණා මතකද? ඔව් මේ තව තියෙනවනේ මේ ගන්න. නෑ ඒ පරණ ඒවා. මේවා පාන. ඒවා හදලා. හදන්න කිව්වන ඒ පරණ ඒවා. ඒවා හදපුවා. මේ ටිකනේ කරන්න කියලා තියෙන්නේ. වැඩ හරි. කොහෙන්ද ගත්තේ ඔක? අච්චා දුන්නේ. නැත්තල දෙල්ලන්නේ. එහෙමද?